අයිබෝන් ඔබ සැමට ගෞරවනීය ආරාධනය මැයි 10 වෙනිදා රසවත් සතුටු වෙන්න නාට්‍යයක් නරඹන්නට එන්න හැමෝම මාර්ගම මධ්‍යමා විද්‍යාලයේ වායු සමනය කරන ලද රංගශාලාවට ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍යයක් ආර් සමරකෝණචූරින්ගේ කැලණිපාලම වේදිකා නාට්‍යයේ ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත නළුනිලියන් රසක් රඟපානවා. ඉතින් මේ නාට්‍ය බලන්න එන්නයි ඕගොල්ලන්ට කරන ආරාධනාව. මේ නාට්‍ය සංවිධානය කරන්නේ විද්‍යාකර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ව්‍යාපෘතියක් ලෙසින්. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂයෙන්ම විද්‍යාර්ථීන්ට නාට්‍ය රංග කලාව කරන විෂය දරුවන්ටත් ඉතාම උචිත නාට්‍යයක්. ඒ විතරක් නෙමෙයි පවුලේ සැමට එකට නැරඹිය හැකි වේදිකා නාට්‍යයක්. අපූර්ව නාට්‍යයක්, සුන්දර නාට්‍යයක්, සතුටු වෙන්න පුළුවන් නාට්‍යයක්. කැලණිපාලම. හැමෝම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මැයි 10 වෙනිදා හවස 3:30 සහ 6:30 මාර්ගම මධ්‍යමා විද්‍යාලයේදී කැලණිපාලම මාර්ගම මධ්‍යමා විද්‍යාලයේ වායු සමනය කරන ලද රංගශාලාවේදී මැයි 10 වෙනිදා සවස 3:30 සහ 6:30 මම මේ කොටසේ මෙම්බර්. මම තමුන්නාන්සේලා පුරුදු වෙනවා. ඉතා ඉක්මනින් මේ නිවාස ප්‍රශ්නේ විසඳලා දෙන්න. ඒ කියන්නේ කිසිම සැකයක් අවිශ්වාසයක් හිතන්න එපා. බාරගත්ත වැඩක් ලේසියෙන් ලිස්සලාරන જાතිය මිනිහෙක් නෙමෙයි මම. ඵලයන් මිනිහෝ ගුටි කන්න තු ඵලයන්. මම තමුන්නාන්සේලා කාරුණු ගිල්ලා සිටිනවා. ටිකක් සාමකාමීව ඇසිරෙන්න කියලා. මේ වගේ පොදු ප්‍රශ්න කතා කරන්න බෑනේ කලබල වෙලා. කොයි ක්‍රමයකින් හරි තමුන්නාන්සේලාගේ අනාගතයේ සුඛිත බුද්ධිත කරන්න මම මේ මොහොතේ පටන් ක්‍රියාත්මක කරනවා. රජයේ මොනතරම් බල සම්පන්න නිලධාරියෙකුට උනත් තමුන්නාන්සේලාගේ අයිතිවාසිකම් පැර ගන්න මම ඉඩ තියන්න කිව්වම ලපලෑ මිනිහොම් මගදී මොන ගහමු. කොයි ක්‍රමයකින් හරි මහ ජනතාව ජීවත් කරන එකයි අපේ පරමාර්ථය, අපේ අධිෂ්ඨානය. මම කැලණිපාලම නාට්‍යයේ මෙම්බර් චරිතය කරන දිමුතු චින්තක. හැමෝම එනව නේද? අනුග්‍රහයි